ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ 2001 ඉඳන් තියෙන දෙයක්. මේකේ පළවෙනි අදියරට කරපු දේ ඒක ආයිත් යම් විදියකින් දේශපාලන අරමුණ අනුව වෙනස් වුණා. ඊට පස්සේ ඒක 2015 16 17 කාලේ ඒක නැවත ප්‍රතිව්‍යුහගත කිරීමකට ඇති කරන්න වුණා. ඒත් සාර්ථක වුණේ නැහැ. ඒතර බංකොලොත්තුමට පසුව 2023 වර්ෂයේ මේක ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇති කරන්න ගිහිල්ලා ඒත් කාල පරිච්ඡේදය මදි වෙලා ආණ්ඩු වෙනස් වෙලා ඒ වෙනස් වීම කොම්පනි 8-9කට කරන්න කියන දේ අද 4කට වෙලා ඒ ස්වේච්ඡාවෙන් සේවක පිරිස යන්න පුළුවන් එකේ යම් බාධාවක් ඇති වෙලා තියෙනවා. මොකද සේවක පිරිස මම හිතන්නේ දැන් 27000ක් විතර තියෙනවා. තාවකාලික වැඩ කරන තව 3000ක් විතර තියෙනවා. ඉතින් මේක හරියට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කිරීමක් තමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා අද වෙලා තියෙන්නේ මේ ස්වේච්ඡාවේ යන්න තියෙන සේවක පිරිසට යන්න හැකියාවකුත් නැහැ. විදුලි බල මණ්ඩලය යන්න ඉඩ දෙන්නෙත් නැහැ වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ නිසා අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේක පුළුවන් තරම් ඉක්මනට නිරාකරණය කරොත් තමයි පාරිභෝගිකයන්ට සේවකයේ පිරිසටත් අපේ විදුලි බල මණ්ඩලයට හොඳ. ඒක දැම්මම කරන්න අවශ්‍යයි.